වෙල්කම් කියලා පිළිගන්නවා අදත් හැමෝම ඊමනේ විත් නී channel එකට. ඉතින් අද වීඩියෝ එකේදී මම කලින් කිව්වා වගේ කතා කරන්න හිතාගෙන ඉන්නේ NFTs ගැන. හරි කොහොමද අපි NFT collection එක free generate කරගන්නේ කියන එක ගැන තමයි අද මම මේ වීඩියෝ එකේදී කතා කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් වීඩියෝ එක ඉවරනකම් ඉන්න මම අද NFT ගැන ටිකක් කතා කරනවා වැඩිපුර. ඉතින් කලින් වීඩියෝ වලදී මම ChatGPT එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරා. ChatGPT පාවිච්චි කරලා 5 එකේ කරන්න පුළුවන් වැඩ ටිකක් ගැන කලින් වීඩියෝ වලදී මම ඩිස්කස් කරා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න උනා affiliate course එකට 100ට Udemy එකකින් හරි හැම course එකකටම Udemy එකකින් discount එකක් offer වෙලා තිනවා. ඒක තව පැය 5කින් end වෙනවා. ඉතින් 15ක discount එකක් තමයි offer වෙලා තියෙන්නේ. ඉතින් price එක අඩු වෙලා තියෙනවා. ඉතින් affiliate marketing ගැන ඊට විසෙත් මම මේක කතා කරලා තියෙනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවනම් මේකට join වෙන්න පුළුවන්. හරි. NFT ගැන කතා කරද්දී මම එකමට වගේ Fiverr අද Fiverr වල ගැන නෙමෙයි අද කතා කරන්න හිතාගෙන ඉන්නේ. මට Fiverr ගැන පොඩ්ඩක් කියලා ඉන්න. Fiverr එකේ තුවාට NFT කියලා ගහලා බලුවාම ඔයාලට ඕන තරම් අතර මෙතන gigs තියෙනවා බලා ගන්න පුළුවන්. හරි NFT 1000ක් කල characters 1000ක් 5000ක් 10000ක් ඩිසයින් කරලා දෙනවා කියලා කියනවා. හරිද? I will create NFT characters collection with metadata. හරිද? ඇත්තටම මේක මහා අමාරු දේවල් නෙමෙයි. හරිද? මම මේක කරන්නේ කොහොමද කියන එක ගැන කියලා දෙන්න. ඉතින් ඔයාලට Google එකට ගිහිල්ලා බලුවොත් දැන් NFT generate කරගන්න වැඩේට ඔයාලට මෙතන NFT generator කියලා ගහලා බලුවොත් ඔයාලට මෙතන එක NFT generators බලා ගන්න පුළුවන්. NFT generator.art myap.com එවගේ තියෙන එක NFT generators. ඊටම්ස ගත්තොත් mintable NFT generator. ඉතින් මේ දේවල් ගත්තොත් අපිට 100% free පාවිච්චි කරන්න බෑ. හරි මේවල limitation තියෙනවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ free NFT collection එක generate කරගන්න ඕන විදිහ ගැන තමයි අද මම මේ කතා කරන්නේ. NFT collection එක generate කරගන්න පුළුවන් විදියක් ගැන තමයි අද මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් NFT generate කරන වැඩේට යන්න කලින් මම පොඩ්ඩක් අපි NFT buy and sell කරන්න තියෙන famous market එකක් තමයි OpenSea කියලා කියන්නේ. තව තියෙනවා NFT buy and selling කරන්න පුළුවන් තැන්. ඉතින් ටිකක් famous එකක් තමයි මේ OpenSea කියලා කියන්නේ. මම ඒක ගැන කතා කරන්න OpenSea NFT market එක ගැන. ඉතින් මේක ගත්තොත් අපිට මෙතන මේ trending කියන එකට අදාළව ගත්තොත් trending කියලා කියන්නේ මේ දවස්වල trend වෙන NFT collections තමයි මේක තියෙන්නේ. ඉතින් මේක ගත්තොත් උදාහරණයක් ඇරෙන්න මෙන්න මේ collection එක එතකොට ජනවාරි 23 පටන් අරන් තියෙන්නේ. මෙතනදී මේකේ flow price එක ඒ කියන්නේ මේකේ sell වෙන NFT සාමාන්‍ය minimum sell වෙන minimum value එක තමයි Ethereum 2.4. හරි Ethereum 2.4 තමයි minimum මේක sell වෙන්නේ. අපි නිකමට බලමු Ethereum 2.4ක් කියන්නේ කීයද කියලා Google එකේ. Ethereum to LKR කියලා ගහලා Ethereum 2.4ක් කියන්නේ ඇත්තටම 13,92,887. 13 ලක්ෂ. හරි රුපියල් වලින් ගත්තොත් රුපියල් 13,92,787. Ethereum එකක් කියලා ගන්න 5,80,369යි 771යි. හරි ඔයාලට බලා ගන්න පුළුවන් Ethereum එකක් හම්බුණා කොච්චර කියන්නේ ලංකාවේ සල්ලි වලින් කොච්චර ගාණ අතර ගන්න පුළුවන්ද කියලා.
හරිද? ඉතින් මේක තමයි මේ ෆ්ලෝ ප්‍රයිස් එක. ඉතින් මේකේ අයිටම්ස් තියෙනවා 24700. මේක ක්‍රියේට් කරලා තියෙන්නේ 2023 ජනවාරි වල. මෙන්න මෙතන මේකේ සෝෂල් මීඩියා account එක වල links add කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේ NFTs කියන දෙයට යද්දි NFT කියන දෙයට යද්දි මෙතන මේ board AH club කියලා කියන්නේ හරි මීට කලින් NFT collection එක run කරපු හොඳ seller කෙනෙක්. හරිද? ඉතින් ඔයගේ බලා ගන්න පුළුවන් මේකේ 1 million followers ලා ඉන්නවා. අප්‍රේල් මාසයේ 21 තමයි මෙයා join වෙලා තියෙන්නේ 2021 අප්‍රේල් මාසයේ 21. ඉතින් අනිවාර්යෙන්ම මේ Twitter account එක කරා තමයි අපේ NFTs ටික ප්‍රොමෝට් කරන්න ඕන. හරිද? මේ විදිහට තමයි මේක තියෙන්නේ. ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. මෙන්න මේක ගත්තොත් මෙන්න මේ NFT එක එන්න මේ NFT එක සෙල් වෙන්න දාලා තියෙන ඉන්ටීරියම් 2.4කට. හරිද? ඉතින් මේක අපිට බලා ගන්න පුළුවන් සේල්ස් හිස්ටරි එක. හරිද? මේක සේල් වෙලා තියෙන විදිය මෙන්න මෙතනින් අපිට මේක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මේ account එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් activity කියලා part එකක් නෑ. ඉතින් activity කියන part එකකින් ඔයාලට පෙන්නන්නේ මේකේ sellings වෙලා තියෙන විදිය. ඉතින් විනාඩි 2කට විතර කලින් මෙන්න මේ NFT එක සේල් වෙලා තියෙනවා. මේ ප්‍රොෆයිල් එකේ මෙන්න මේ NFT එක සේල් වෙලා තියෙනවා ඉන්ටීරියම් 5කට. හරි $504.87. ඒකත් විනාඩි 9කට කලින් මෙන්න මේ එක සේල් වෙන මේ item එක සේල් වෙලා තියෙනවා. හරිද? ඉතින් මේ පැය දෙකකට කලින් මෙන්න මේක සේල් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට ආයෙ උපරිම විදිහට මේක සෙලින් වෙනවා. මේක මම තව account එකක් පෙන්නන්නම් මේක කොහොමද කියලා. මෙන්න මේ account එක. මෙන්න මේක මම නිකන් randomly තමයි මේක select කරගන්නේ. ඉතින් NFT එකක් කිව්වහම ඇත්තටම image එකක් වෙන්න පුළුවන් නේ, පොඩි video clip එකක් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකයි මම තව එකක් පෙන්නන්නම්. මෙතන පහළ තියෙනවා මෙන්න මේක Toshis කියන NFT collection එක. අපිම නිකමට ගත්තොත් මේ NFT එක ක්ලික් කරලා පෙන්නන්න. මේක ඉන්ටීරියම් 0.8කට තමයි මේක සෙල් කරලා තියෙන්නේ. මේක කොහොමද මේක මේ සෙල් වෙච්ච විදිය ගැන විස්තරයක් මෙන්න මේ පහළ වාට තියෙනවා බලා ගන්න පුළුවන්. හරිද? මේ විදිහට තමයි මේක වෙන්නේ. ඉතින් මම ඊළඟට කතා කරන්න කොහොමද NFTs generate කරගන්න කියලා. හරි. NFT generate කරගන්න විදිය ඊළඟට කතා කරන්න. කෙලින්ම Google එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට type කරන්න. තත්කත්ොත් hashlib generative art node කියලා hashlib generative art node කියලා Google එකේ search කරාම මෙන්න මේ විදිහට එනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ page එකකට එනවා. එහෙම නැත්නම් මම ඔයාලට තව පෙන්නන්නම් hashlib generative art node කියලා NFT art node එහෙම type කරාමත් එනවා. හරි. මේක type කරායින් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ page එක එනවා. ඔයාලට තියෙන්නේ මෙන්න මෙතනට ගිහිල්ලා මෙතන මේ download zip කියන එක දෙන්න. download zip කියන එක දෙන්න. ඉතින් ඔයාලට මේ වැඩේ කරන්න තව ඕන වෙන දෙයක් තමයි දැන් මේක download කරගත්තයින් පස්සේ ඔයාලට
Node.js කියන එක Node.js අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න ඕන. හරිද? මම ඒක ඩවුන්ලෝඩ් කරන්න ඕන කරන ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. දැන් මම ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා මම ඒක දැන් ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ. Windows installer කෙනෙක් ක්ලික් කරාම මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. මම ඒක කැන්සල් කරනවා. මම ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා මේ විදිහට මේ වැඩේට තව ඕන වෙන දෙයක් තමයි මේක අනිවාර්ය නෑ මේක නැතත් ප්‍රශ්නයක් නෑ. මේක නැතත් ප්‍රශ්නයක් නෑ. මේ Visual Studio මට කැමති නම් මේක දාගන්න පුළුවන්. Visual Studio මේ විදිහට මේක අනිවාර්ය නෑ. කැමති නම් දාගන්න පුළුවන්. ඒක නැතත් කමක් නෑ. අනිවාර්යයෙන්ම Node.js ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න ඕන. හරිද? හරි. ඔය වැඩ ටික කරගත්තයින් පස්සේ මම යනවා ඩවුන්ලෝඩ් වලට ගියයින් පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් generative art node main කියලා. generative art node main කියලා. මම මෙතන මේ තියෙන තේ පොඩ්ඩකට මම delete කරනවා. පැහැදිලි වෙන්න ඕන නිසා මේකම අපි extract කරගන්න ඕන. හරි මේක zip file එකක් නේ. zip file එක මෙන්න මේක unzip කරගන්න ඕන මෙන්න මේ විදිහට. unzip කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ ෆයිල් එකක්. හරි මෙන්න මේ විදිහට ෆයිල් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට මේ ෆයිල් එක ඇතුලේ තියෙන ඔප්ෂන් එකක් layers කියලා. හරිද? layers කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන අපි NFT එකක් හැටියට අපි මොකක් කැරක්ටර් ගන්න ඩිසයින් කරන්නේ. ඒ කැරක්ටර් එකක් ඩිසයින් කරද්දී මෙතන වෙන්න ඕන දේ තමයි අපි කැරක්ටර් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. නේද? උදාහරණයක් හැටියට මේක ගත්තොත් මෙන්න මේ NFT එක ගත්තොත් මෙන්න මේ NFT එකේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් තියෙනවානේ. එතකොට අපිට කැරක්ටර් එකක් ඉන්නවා. මේ තියෙන්නේ මේ කැරක්ටර් එක. හරි. එතකොට කැරක්ටර් එක ගත්තොත් කැරක්ටර් එකේ මේ නහයක් තියෙනවා මෙතන. මේ S දෙකක් තියෙනවා. නිකන් දාල විදියට හිතන්න. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතනදී අපිට මේ sample NFT characters ටිකක් ඩිසයින් කරගන්න ඕන කරන ෆයිල්ස් ටිකක් තියෙනවා. ඉතින් මේ වගේ මෙතන අපිට වාට ගත්තොත් මෙතන src කියලා තියෙනවා. src කියන එක යටතේ එතන තියෙනවා config.js කියලා එකක්. ඒක මම notepad එකකින් open කරගන්නවා. notepad එකකින් open කරගත්තාන් පස්සේ මෙන්න මෙතන තියෙනවා අපිට edit කරන්න ඕන part එකක් තියෙනවා. මෙතන තියෙනවා අපි layer files වල නම් ටික තියෙනවා මෙතන. background file එක, ball file එක, eye color file එක, ඊට පස්සේ ඒකේ එක අදාළ characters ගන්න මෙතන තියෙනවා. මෙතන අපිට ඊළඟට පෙන්නලා තියෙනවා මේක print වෙන්න ඕන width එකයි height එකයි. මේක අපිට ඕන කැමති ගානක් දුන්නේ නැති. මෙතන තියෙනවා curves default edition equal 5 කියලා. මෙතන දීලා තියෙන්නේ අපිට generate වෙන්න ඕන NFTs ගාන 5ක්ද 10ක්ද 100ක්ද 10000ක්ද කියන එක මම දැනට මම මෙතන 20ක් කියලා දාලා පෙන්නන්න. 20ක් කියලා දාලා පොඩ්ඩක් edit කරලා මේක පොඩ්ඩක් save කරගන්න ඕන. keyboard එකේ control button එක S button එක press කරාම මේක save වෙනවා. එහෙම නැත්නම් මේ file ගිහිල්ලා save දුන්නාම ඒක save වෙනවා. ඒක සාමාන්‍ය දේවල්. හරි මම දැන් මේක පොඩ්ඩක් minimize කරගන්නවා. මේ වීඩියෝ එක තේරෙන්නේ නැත්නම් ආයෙ මේක බලන්න ඕන. හරිද? හරි. මම දැන් Node.js ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න ඕන කියලා කිව්වා. එතකොට ඊට පස්සේ කරන්න ඕන දේ තමයි මම මෙතන ටයිප් කරන්න cmd කියලා ටයිප් කරලා Node.js command prompt කියලා මෙතන එනවා. ඔය ටයිප් කරාන් පස්සේ මෙන්න මේ විදිහට ආට එනවා බලා ගන්න පුළුවන් හරි command prompt එකක්. හරිද? command prompt එකක් එනවා. මෙතන ඔයා ටයිප් කරන්නේ cd කියලා ටයිප් කරලා ඉවර වෙලා ඔයා මෙන්න මේ path එක දෙන්න ඕන. path එක කියන්නේ මෙන්න මේකයි අදහස.
මෙතන මම ඩවුන්ලෝඩ් වල තමයි අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක ඇවිල්ලා තියෙන්නේ. මෙතනදී මම මේ ෆයිල් එක අන්සිප් කරගත්තනේ. මේ අන්සිප් කරගත්ත ෆයිල් එක තමයි මේ තියෙන්නේ. මේක ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරාම මෙන්න මෙහෙම එනවා. ආවෙන් පස්සේ මෙතන මේ උඩ තියෙනවනේ. ෆයිල් පාත් එක මෙන්න මේ විදිහට highlight කරලා copy කරගන්න. copy කරලා මෙන්න මෙතනට paste කරන්න. paste කරාම paste කරලා enter button එක press කරන්න. enter button එක press කරාන් පස්සේ මෙන්න මේ විදිහට අපේ ෆයිල් පාත් එක select වෙනවා. select වුණාන් පස්සේ ඔය මෙන්න මේ විදිහේ කෝඩ් එකක් දෙන්න ඕන. not index.js not index.js කියන එක දෙන්න ඕන. එහෙම දුන්නාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් error එකක් ආවා. හරිද? error එකක් ආවා. ඉතින් හරි. දැන් මෙහෙම error එකක් ආපුවම බය වෙන්න එපා. මේ error එක fix කරගන්නේ කොහොමද කියන එක ගැන මම කතා කරන්න. මේකට හේතුව මේ error එකෙන් හේතුව npm module එක install වෙලා නැතිකම. හරි මම ඒකත් කරලා පෙන්නන්න. හරි මේක කරලා ඉවරලා මට ආපු ප්‍රශ්නයක් ගැන මම කතා කරන්නම්. install npm කියන එක මම මෙතන දෙනවා. sorry npm install කියලා දෙන්න ඕන. npm install කියලා දෙන්න ඕන. npm install කියලා දුන්නාම ඔන්න බලන්න වෙන දේ මොකද්ද කියලා. හරි. මෙන්න මේ වගේ ලොකු error එකක් ආවා. තේරෙනවනේ? npm install කියලා දුන්නාන් පස්සේ මට එන ලොකු error එකක් ආවද සමහර විට ඔයාගේ machine එකේ මෙහෙම error එකක් එන්නේ නැතුව යන්න පුළුවන්. හරිද? මෙහෙම error එකක් මෙහෙම ලොකු npm install කියලා දුන්නාම මෙන්න මේ විදිහේ මේ ලොකු error එකක් එන්නේ නැතුව යන්න පුළුවන්. හරි? මේ හැම machine එකකම මේ දේ වෙන්නේ. හරි. මම දැන් මේක ආපහු ක්ලෝස් කරගන්නවා. වැඩි හරි ගියේ නෑනේ. ඕන මෙතන මුණත් කරන්න පුළුවන්. මේ ඊටු ටික පැටලෙන නිසා මම මේක ක්ලෝස් කරගන්නවා. මම ආපහු මේකට ඔප්ෂන් එකක් පෙන්නනවා. ඒ වගේ error npm install කරද්දී ඒ වගේ error එකක් ආවොත් ඒකට සොලියුෂන් එක ගන්නේ කොහොමද කියන එක ගැන තමයි දැන් මේ කොටසට මම ආයෙ ඩිස්කස් කරන්න යන්නේ. මම ආයෙ පරණ විදිහටම කරනවා. cd කියලා දාලා මෙතන පාත් එක දෙනවා. පාත් එක දුන්නාන් පස්සේ මෙතන enter button එක press කරනවා. enter button එක press කරලා මම කලින් විදිහටම not index.js කියලා දෙනවා. එතකොට මෙන්න මේ විදිහට error එකක් එනවා. හරිද? හරි. දැන් මම මේ කොටසට කතා කරන්න යන්නේ වා npm install කරද්දී error එකක් ආවොත් ඒකට solution එකක් ගන්න පුළුවන් විදිය ගැන තමයි මේ කතා කරන්නේ. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ මට පෙන්නලා තියෙනවා මෙන්න මෙහෙම error එකක්. හැමෝටම එකම error එක පෙන්වන්න නැතුව වෙයි. cannot find module canvas කියලා. cannot find module canvas කියලා මම මෙහෙම එකක් type කරනවා. npm install canvas කියලා. npm install canvas කියලා දාලා enter button එක දෙනවා. enter button එක දුන්නාන් පස්සේ මෙන්න මේ විදිහට npm install canvas කියන දුන්නාන් පස්සේ canvas කියන module එක install වුණා. ඊට පස්සේ අපි ආයෙ දෙනවා npm install කියලා. මම මේකේ කතා කරන්නේ npm install කරන්න කියලා error එකක් ආවොත් ඒක fix කරගන්න විදිය. ආයෙ කියනවා. npm install කියලා දුන්නාන් පස්සේ අපේ npm module එක මෙන්න මේ විදිහට ලස්සනට install වෙනවා. හරිද? හරි. දැන් ඊළඟට මේ වගේ simple වැඩක් තියෙන්නේ. දැන් මට ඕන NFTs 20ක් විතර generate කරගන්න. මෙතන type කරනවා not index.js කියලා type කරනවා. type කරන් පස්සේ type කරලා enter button එක press කරනවා. ඔන්න අපේ NFTs ටික මෙන්න මේ විදිහට ලස්සනට create වෙලා ඉවරයි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන build කියලා file එකක් තියෙනවා. ඒ file එක ඇතුලේ ඔන්න අපේ NFTs ටික ලස්සනට create වෙලා ඉවරයි metadataත් එක්ක. ඒකට ඔයාලට බලා ගන්න පුළුවන් මේක තප්පර ගානයි ගියේ මෙහෙමයි. ඔය ලොකු collection එකක් create කරනවා නම් ඇත්තටම ටික වෙලාවක් යනවා. දැන් මම command එක දුන්නේ
මෙතනදී 20ක් ක්‍රියේට් කරන්න කියලානේ. 20ක් ක්‍රියේට් කරන්න කියලානේ. දැන් ඕන මට මෙතනට 100ක් දෙන්න පුළුවන්. හරි 100ක් දුන්නාම බලන්න වෙන දේ මම මේක සේව් කරනවා. සේව් කරලා මම මේ ෆයිල් එක පොඩ්ඩක් ඩිලීට් කරගන්නවා. ඩිලීට් කරගෙන ඉවරලා මම මෙතනට අපෝ කමාන්ඩ් එක දෙනවා node index.js කියලා. දුන්නාන් පස්සේ මෙන්න මේ විදිහට collection එක automatically create වෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට මම මේක ෆයිල් එක ක්ලික් කරලා පෙන්නන්න මෙන්න මේ විදිහට මේ NFTs ටික automatically මෙන්න මේ විදිහට generate වෙනවා. ඉතින් totally free අපිට NFTs easily create කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේ දේ කරලා ඔයාලට 5 එකේ වුණා 5 එකේ වැඩ කරන්න පුළුවන්. මේ ඔයාලටම කියලා NFT collection එකක් මේ හදා ගන්න පුළුවන් OpenSea එකේ. ඉතින් මේ දේ තමයි මට අද වීඩියෝ එකේදී කියන්න ඕනේ. ඔන්න NFTs 100ම generate වෙලා ඉවරයි. හරි NFTs 100ම මෙතන generate වෙලා ඉවරයි. හරි මෙන්න මේ විදිහට එක බලා ගන්න පුළුවන් NFTs 100ක්ම මෙතන create වෙලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක හොඳට තේරෙන්නේ නැති කියලා හිතනවා. වීඩියෝ තේරුම් නැත්නම් දෙතුන් පාරක් විතර බලන්න. මම ප්‍රශ්නයක් තිබ්බොත් comment section එකේ හරි මගේ WhatsApp එකට හරි message එකක් දාන්න. හරිද? මම busy නැත්නම් අනිවාර්යෙන්ම ඒකට reply කරනවා. ඉතින් ඔය වීඩියෝ හොඳට like කරන්න, comment කරන්න, අනිවාර්යෙන්ම share කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් thank you. ගිහින් එන්න.